දෙවනීමේ අවසානයේදී අනුවස් බඳීද ඒක නම් මම දන්නෙත් නෑ තාම මොනවා වෙයිද කියලා. පුංචිතිරේ අපි ආදරය කරන ආදරවන්තයා ඉන්නවා සීන කුමාරයා ප්‍රවීන් අයියා. කොහොමද ඉතින්? හොඳයි මල්ලි සරුංගලේ වගේ ඉන්නවා. අද රයිගම් එවෝඩ්ස් සෙරමනි එක. මේ සම්මාන රාත්‍රිය ගැන මොකක්ද අයියට කියන්නේ? දින කියන්නේ කලාකාරයෝ මෙහෙම ඇගවීම ගැන. ඇත්තටම මම හරිම ආසාවෙන් සහභාගී වෙන උත්සවයක් තමයි රයිගම් ටෙලිස් කියලා කියන්නේ මල්ලි. මම ඒ කාලේ ඉඳලා මේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙච්ච වෙලාවේ ජනප්‍රිය කාණ්ඩෙන් අද වෙනතුරු මම නිර්දේශ වෙනවා අවසන් කීප දෙනා අතරට. ඒ විතරක් නෙමෙයි පසු කාලීනව මට රයිගම් ටෙලිස් කියන ඒ සම්මාන උළෙල මෙහෙයවන්නත් ලැබෙනවා. ඉතින් මම කවදාවත් බලාපොරොත්තු වුණු දේවල් නෙමෙයි ඒවා. නමුත් මම ගැන විශ්වාසය තියලා මම සහ අපේ තවත් ප්‍රවීණ නිවේදක සහ නිවේදිකා සහෝදර සහෝදරියන් කීප දෙනෙක් එක්ක මට මේ වැඩේ කරන්නත් ලැබුණා. අදත් මම මේ වැඩේ කරා. ඉතින් බොහොම සාර්ථක ඒ වගේම ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ මුළු රටක් ලෝකයක් පිළිගත්ත සම්මාන උළෙලක් කියලා බය නැතුව කියන්න පුළුවන් සම්මාන උළෙලක් තමයි රයිගම් ටෙලිස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ සම්මාන උළෙලක කොටස්කාරයෙක් වෙන්න ලැබීම ලොකු භාගයක්. අයි මං අහන්නම් අයියා මේ සම්බන්ධ වෙන්නේ කීවෙනි රයිගම් සම්මාන වලද? මට ඇත්තටම මතක නෑ මං හිතන්නේ 4 හෝ 5 මම හිතන මට මතක විදියට. මට එකපාරට මතක් කරන්න අමාරුයි කීවෙනි එකද කියලා. ඊට පස්සේ මොනවද අයියා ඉතින් වැඩ කටයුතු අයියාගේ? වැඩ කටයුතු කියන්නේ මල්ලි චිත්‍රපට කීපයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන ගියා. දැන් චිත්‍රපට ඉවර කරපු 3ක් තියෙනවා. තව ඉදිරියේදීත් චිත්‍රපට කීපයක් කතා බහ කරගෙන යනවා නිර්මාණය කරන්න. ඒ වගේම ගීත නිර්මාණ ටිකක් කරගෙන යනවා. ටෙල් නාට්‍ය වල වැඩ ටික කරගෙන යනවා. මම තමයි ඉතින් විස්තර ප්‍රසංග වල සහභාගී වෙනවා ලංකාවේ සහ ලංකාවෙන් එළියේ. දෙවනි දිගහැරීම අවසන් වෙනවා කියලා කතාවක් යනවා මේ දවස්වල. මොකක්ද ඒක ගැන අපිට කියන්න තියෙන්නේ? දෙවනි නිමේ දැන් අවුරුදු 10ක් විතර කීයද 8ක් විතරනේ. 2016 ඉඳලා අද වෙද්දී අවුරුදු 10ක්. ඉතින් ඒකේ අවසානයක් දකින්නයි දැන් සූදානම. අවසාන කතා ටික තමයි මේ වෙද්දී පෙළ ගැස්වීගෙන යන්නේ. ඉතින් ඒක ඉවර වෙලා තවත් ලස්සන කතා ටිකක් ඉස්සරහට අපේ නිර්නාලිකාව ඔස්සේ ඔයගොල්ලන්ට නරඹන්න ප්‍රශ්න දෙන්න පුළුවන් වෙයි. දෙවනීමේ අවසානයේදී අනුවස් බඳීද ඒක නම් මම දන්නෙත් නෑ තාම මොනවා වෙයිද කියලා. හැබැයි බොහොම ලස්සන අවසානයක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද දැන් අවුරුදු 9ක් තිස්සේ මේ කතාවට ආදරය කරන අය බලාගෙන හිටියා මේ කතාවේ ලස්සන අවසානයක්. ඒ බලාපොරොත්තු වෙන ලස්සන අවසානයේ කතාව අවසානයේදී තියෙනවා කියලා මට පොරොන්දු වෙන්න පුළුවන්. අන්තිම ප්‍රශ්නය නම් අයියේ දෙවනීමේ අනුවස්ට ඒ කියන්නේ ආදරය නම් උතුරන්න ලැබෙනවා. අවුරුදු ගා කොච්චර ගියත් ඒ ආදරේ අඩුවක් නෑනේ. අතරත් රවීන්ට වඩා අනුවස් වෙන හැමෝම දන්නේ. ඒක ගැනත් පොඩි දෙයක් කියන්නකෝ. ඔව් මම මේ ක්ෂේත්‍රයට ආවේ වෙන ක්‍රමයකින් වෙන මාර්ගයක් ඔස්සේ. මාව කීප දෙනෙක් දැනගන්නවා ඒ හරහා ගායන ශිල්පියෙක් විදිහට. එතනින් පස්සේ හැමෝම වගේ මාව දැනගන්නේ මගේ නම අසූ පමණින් මාව දැක්ක පමණින් බහුතරයක් අය මාව දැන කියාගන්නේ දෙවනි නිම නිසා ටෙල් නාට්‍ය නිසා. ඉතින් හරි සතුටුයි අද වෙද්දී අවුරුදු 10ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ආදරේ අදටත් ඒ විදිහටම තියෙනවා ලංකාවේ විතරක් නෙමෙයි. අපේ ශ්‍රී ලාංකිකයෝ එළියේ ලංකාවෙන් එළියෙන් ශ්‍රී ලාංකිකයෝ පවා අදටත් ඒ ආදරේ ඒ කතා බහ ඒ උණුසුම ඒ විදිහටම තියෙනවා. ඉතින් මම හරි වාසනාවන්තයි ඉච්චර කාලයක් එහෙම ආදරයක් ලබන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි මල්ලි.